හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. හේබ්‍රේය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගස්සේක. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඉතාමත් වැදගත් දෙයක් කියනවා අද දවසේදී. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙන ගත්තා කියලා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්. ඒ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇයි? මනුෂ්‍යව පාපෙන්, ශාපෙන්, අපරාධෙන් මුදවලා ධර්මිෂ්ඨකමේ මාර්ගයට අවතීර්ණ කරවන්නට. ඒකට තමයි යේසුස් වහන්සේ ආවේ. යේසුස් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේම ඒ සඳහා පූජා කරා. නමුත් ඒ අතරතුර තව දෙයක් උන්වහන්සේ කළා. මොකක්ද? උන්වහන්සේ යමක් ඉගෙන ගත්තා කියලා මෙතන සඳහන් වෙනවා. මොකක්ද? තමන් වින්ද දේවලින් මොකද ඉගෙන ගත්තේ? කීකරුකම ඉගෙන ගත්තා. යේසුස් වහන්සේ විඳපු දුක් කන්දරාවෙන්, යේසුස් වහන්සේ විඳපු වේදනාවලින් යේසුස් වහන්සේ ඉගෙන ගත්ත යමක්. ඒ තමයි කීකරුකම. අද දවසේදීත් අපගේ ජීවිතවල අපි මුහුණ දෙන දේවල් වලින් අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්නට අවශ්‍යයි. ඇයි දෙවියන් වහන්සේ මට මේ පීඩා, කරදර, ප්‍රශ්න එන්න ඉඩ දීලා තියෙන්නේ? දෙවියන් වහන්සේ ඒක ඇති කරන්නේ අපි තුල. නමුත් දෙවියන් වහන්සේ ඒවා අපිට ඇති වෙන්නට, මුහුණ දෙන්නට උන්වහන්සේ ඉඩ සලසලා තියෙනවා. ඇයි ඒ? දෙවියන් වහන්සේ යමක් අපිට උගන්වන්නට යනවා. ඒ තමයි ඒ හැම තත්වයක් තුලදීම උන්වහන්සේට කීකරු වෙලා ජීවත් වෙන එක. අපිට බොහෝ වෙලාවට අපි කැමති අපිට සියල්ල හොඳට තියෙනවා නම් අපිට කීකරු වෙලා ඉන්න පුළුවන්. නමුත් අපිට සියල්ල අයහපත් වෙලා තිබෙනකොට අපිට හරි අමාරුයි. අපිට වේදනාවයි, අපිට කරදර තියෙනකොට අපි කොහොමද කීකරු වෙන්නේ? බොහෝ වෙලාවට අපි එහෙම හිතනවා. නමුත් මතක තබා ගන්න, දෙවියන් වහන්සේ කැමති හැම තත්වයක් තුලදීම ඒ තත්වයේ ගැන සෑහීමකටපත් වෙලා සතුටු වෙලා ඒ තුල දෙවියන් වහන්සේට කීකරු වෙලා විශ්වාසවන්තව ගමන් කරන එක. අපිට හරි ලේසි විශ්වාසවන්ත වෙන්න අපිට සියල්ල යහපත් වෙලා තිබෙනකොට. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා සියල්ල අයහපත් වෙලා තිබෙන වෙලාවටත් අපි මොකක්ද කරන්න ඕන? ඒ தത്വයට සතුටු වෙලා දිව්‍යයන් වහන්සේට කීකරු වෙලා උන්වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේ ප්‍රසන්න කරමින් ගමන් කරන එක. ඉතින් අද දවසේදී අපි මොකක්ද හිතන්න ඕන? අපිට එන හැම தത്വයක් ගැන අපි සැලකිලිමත් වෙලා ඒ හැම தത്വයක් තුලදී අපි මොකක්ද කරන්න ඕන? ඒ தത്വය තුලදී දෙවියන් වහන්සේ අපිට උගන්වන දේ අපි ඉගෙනගෙන උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේට ප්‍රසන්න ආකාරයට ජීවත් වෙමින් අපි ඉදිරියට යන්න අවශ්‍යයි. ඒක තමයි උන්වහන්සේ අද දවසේ දෙන පණිවිඩය. ඒ නිසා අපි යාඥා කරමු, ස්වාමිනී ඔබ වහන්සේ උපකාර කරන්න අපිට හැම තත්වයක් තුලදී ඒ තත්වයේ තුලදී ඔබ වහන්සේ මට උගන්වන දේ ඉගෙනගෙන ස්වාමිනී මට කීකරුකමින් කටයුතු කරන්න උපකාර කරන්න කියලා මම යාඥා කරනවා. අපි යන්නේ මේ වචන අසන සියලු දෙනා, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනුතුරු වලින්, සියලු ආබාධ වලින්, සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න, ඔවුන්ට මඟ පෙන්වන්න, ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න, ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්.